ගේ ඩීප් ක්ලීනින් කරගන්න කියලා ගෙදර. ඊට පස්සේ මම කිව්වා ඊළඟ වීඩියෝ එක බාත්රූම් ක්ලීනින් වීඩියෝ එකක් ගේන්න කියලා. ඉතින් ඒ කිව්වා වගේම ඊළඟට දැන් මේ ගේන්නේ ඔයගොල්ලන්ට බාත්රූම් ක්ලීනින් වීඩියෝ එක. එතකොට බාත්රූම් ක්ලීනින් වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට කියන්න ඕන මේක ඔයගොල්ලෝ බාත්රූම් එක ක්ලීන් කරන්න හිතාගෙන ඉන්නවා නම් හෙට අපි හිතමුකෝ හෙට උදේ කියලා. එහෙමනම් ඔයගොල්ලෝ අද රෑ නිදා ගන්න කලින් ඉඳන් මේ වැඩවලට අවශ්‍ය මූලික කටයුතු ටික කරලා තියන්න ඕන. ඉස්සෙල්ලාම කරන්න ඕන ඔයගොල්ලෝ මකුළු දැල් ටික කඩා ගන්න ඕන. බාත්රූම් එකේ තියෙන මකුළු දැල් ටික කඩා ගන්න ඕන. අර කිව්වා වගේම කලින් මම කිව්වා වගේම අපි ගේ ක්ලීන් කරනකොට උඩ ඉඳන් පල්ලෙහාටනේ ක්ලීන් කරගෙන ඉන්නේ. ඒ විදිහටම මේකෙදිත් උඩ ඉඳන් පල්ලෙහාටම තමයි ක්ලීන් කරගෙන ඉන්නේ. ඉස්සෙල්ලාම මකුළු දැල් ටික හොඳට කඩන්න. මකුළු දැල් ටික කඩන්න. ඒකට ෆෑන් ලයිට් එක ඔයගොල්ලෝ බාත්රූම් එකේ තියෙනවනේ පොඩි මේ අර වින්ඩෝ කෑල්ල. අන්න ඒක හොඳට සෝදලා පිහදාලා අයිට් කරලා තියාගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම කරන්න ඕන පොඩ්ඩක් පොළව තෙමලා ඒ කියන්නේ ෆ්ලෝ එක තෙමලා තනින් තනට ඔයගොල්ලෝගේ හිතන්නකෝ ගොඩක් අවුපහ වෙලා තියෙන ටයිල් කට තියෙනවා කියලා. අන්න ඒ තැන් වලට වැඩිපුර එන විදිහට ක්ලෝරින් කුඩු ඉහින්න. ඉස්සෙල්ලම ක්ලෝරින් ඉහිනකොට ඔයගොල්ලෝ ක්ලෝරින් ඉහින්න එපා මෙන්න මේ කියන තැන් වලට. ඔයගොල්ලෝගේ තියෙනවනේ බාත්රූම් වල ටවර් මේ හැන් කරන ඒවා. ඒ ටවල් හැන් කරන ඒවා ටැප් වලට එතකොට මොකක්ද ෂවර්ස් වලට අර මෙටල් වගේ පේන පාර්ට්ස් කිසිම තැනකට ක්ලෝරින් දාන්න එපා. ඔයගොල්ලෝ දාන්න ඕන ටයිල් කැටවලට සහ සින්ක් එක සහ කොමඩ් එකට. මේ ටිකට විතරයි ක්ලෝරින් දාන්න ඕන. අර මෙටල් වගේ පේන පාර්ට්ස් මොකටවත් ක්ලෝරින් දාන්න එපා. ඒක කොරොඩ් වෙන බලනවා. ඒ හින්දා ක්ලෝරින් දාද්දි පරිස්සමෙන්. ක්ලෝරින් කියලා කියන්නේ විෂ බීජ නාශකයක්. එතකොට ඒක දාද්දි ඔයගොල්ලෝ පුළුවන් තරම් සේෆ්ටි පිට කරන්න. මොකද කසන්න ගන්නවා. ඒ නිසා හොඳ ග්ලව් එකක් දාගන්න, ලොකු ග්ලව් එකක් දාගන්න. ඔයගොල්ලන්ට ඇහැට ඇයි කියලා හිතනවා නම් ගොගල් එකක් දාගන්න. ඒතර කකුල් දෙක ගෑවෙන හින්දා ඔයගොල්ලන්ට පුළුවන් බූට්ස් දාගන්න. අර බූට්ස් දාගන්න ටිකක් අර උඩට හරියට නිකන් කකුල වැහෙන බූට්ස් තියෙන්නේ. ඒ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම බූට්ස් නම් දාන්නේ නැහැ. අනිත් ඒවා නම් මම පාවිච්චි කරනවා. ඒ විදිහට එඩිට් කරන්න. මේ වීඩියෝ එකේ ඒ කොටස පෙන්නන්න. Okay, I'm going to start this again. I'm ready. Okay, I'm starting. දැන් එතකොට අපි ඊට කලින් දවසේ ක්ලෝරින් දැම්මා. ක්ලෝරින් කුඩු ඉහුවා. මකුළු දැල් ටික කඩන්න ඉවරයි. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ මතක තියාගන්න බාත්රූම් ක්ලීන් කරන එකටත් ලොකු කාලයක් ගත වෙනවා. ඒ නිසා ඒක වෙන දවසකට තියාගන්න. දැන් මම මේ ඔයගොල්ලන්ට වීඩියෝ එකේ පෙන්නන්නේ අපේ ගෙදර කවුරු හරි විසිටර් කෙනෙක් ආවම පස්සේ පාවිච්චි කරන්න දෙන වොෂ්රූම් එක. මේක ගොඩාක් කල් මට ක්ලීන් කරන්න බැරි වුණා. මොකද ඒකට අපි වැඩි යන්නේ නැහැ. අපේ පොඩි බබා විතරයි ඒක මම හදිසියක් වුණාම එක් කරගෙන යන්නේ. ඒ අරනම අපි පාවිච්චි කරන්නේ අපේ උඩ වොෂ්රූම් එක. ඉතින් උඩ බාත්රූම් එක තමයි නිතරම ක්ලීන් කරන්නේ. අනිත් එක පාවිච්චි වෙන්නේ නැති නිසා මේ බාත්රූම් එක මුල කාලෙකින් තමයි මම ක්ලීන් කරන්න පටන් ගත්තේ. එතකොට ඉස්සෙල්ලාම කරන්න ඕන ඔයගොල්ලෝ ක්ලීනින් ප්‍රොසෙස් එකට යන්න කලින් ඔක්කොම අනවශ්‍ය දේවල් ටික අයින් කරගන්න ඕන. බාත්රූම් එකේ තියෙන ඔක්කොම අනවශ්‍ය දේවල් අයින් කරගන්න. පේසම් තියෙනවා නම් ටූත් මොනවාරි බ්‍රෂස් වර්ග තියෙනවා නම් බිම ෆ්ලෝ එක ක්ලීන් කරන්න ගන්න මොනවාරි බ්‍රෂ් තියෙනවා නම් මේ හැමදේම අයින් කරගන්න. ඔක්කොම අයින් කරගෙන තමයි මේ වැඩේ පටන් ගන්න ඕන. ඒ ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ ඒ විතර අනවශ්‍ය බඩ ටික ඉවත් කරගන්න ඕන. ඒ විදිහට ඉවත් කරගත්තට පස්සේ මේ පෙන්නන විදිහට බිත්ති ටික හොඳට සෝදගන්න. බිත්ති සෝදද්දි උඩින් නම් පල්ලෙහාට ඉස්සෙල්ලා වතුර ටිකක් දාලා පෙඟෙන්න හැරලා ඊට පස්සේ බිත්ති සෝදන්න ගන්න. එතකොට මම බිත්ති සෝදන්න පාවිච්චි කරන ද්‍රව්‍යයක් ඔයාලට පෙන්නන්නම්. ඔයගොල්ලන්ට මේ ටයිල් කැට බිත්ති වල තියෙන ටයිල්නේ. ටයිල් ටික සෝද ගන්න, ක්ලීන් කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. ටයිල් ක්ලීනර්ස් තියෙනවා, බාත්රූම් ටයිල් ක්ලීනර්ස් තියෙනවා. ඒවා පාවිච්චි කරන්න පුළුවන්. මම ඉස්සර නම් ඒවා පාවිච්චි කරේ. හැබැයි දැන් නම් මම ඔක්කොටම පාවිච්චි කරන්නේ. ඔක්කොම ක්ලීන් කරන්න අවශ්‍ය කරන
ඒ විදිහට මම යොදාගන්නේ විම් මේ ස්පොන්සර් කරලා නෙවෙයි. හැබැයි ඒක තමයි මට සාර්ථකයි කියලා දැනෙච්ච එකම ද්‍රව්‍ය මේ සෝදලා අරින ඒවයිදී බාත්රූම් සෝදද්දී. ඉතින් විම් තමයි මම ඔක්කොටම පාවිච්චි කරේ. ඔයගොල්ලන්ට ඕන නම් ටයිල් ක්ලීනර්ස් පාවිච්චි කරන්න පුළුවන්. ටයිල් ක්ලීනර්ස් තියෙනවානේ බාත්රූම් ටයිල් ක්ලීනර් කියලා. ඒව පාවිච්චි කරන්න පුළුවන්. එතකොට හැම බිත්තියකම එක ටයිල් කැටින් ටයිල් කැටියට හොඳට මේ හොදලා අරින්න ඕන. ඒ වගේමයි එහෙම හොදලා අරිද්දී ඔයගොල්ලෝගේ ටයිල් කැටවල ගොඩාක් තද පැල්ලම් තියෙනවා නම් යන්නේ නැති විම් සහ ඔයගොල්ලන්ට පුළුවන් ක්ලෝරිනුයි දෙක එකට කලවම් කරලා පොඩ්ඩක් බිත්තිවල ගාලා තියලා පැයක් දෙකක් විතර ගියාට පස්සේ ඒක හොදලා අරින්න. අවකවත් රෙදි සෝදන කුඩු ඩිටර්ජන්ට් වර්ග මේවට පාවිච්චි කරන්න යන්න එපා. මොකද ඩිටර්ජන්ට් කියලා කියන්නේ ගොඩාක් පෙනෙන ඒවා. කොච්චරවත් පෙනෙන ඒවා. ඉතින් පෙන එන කිසිම දෙයක් ටයිල් ක්ලීන් කරන්න කියලා බාත්රූම් එකේ කිසිම දෙයක් ක්ලීන් කරන්න ගන්න එපා කියලා තමයි මම කියන්නේ. මොකද අපි එතකොට කොච්චර අපි මහන්සිලා අපි කරත් අන්තිමට අවුට්පුට් එක හරිම මේ ලස්සන පෙනුමක් එන්නේ නැහැ. ඒක නිසා පෙනෙන ඒවා ඩිටර්ජන්ට් වර්ග පාවිච්චි කරන්න එපා. අනිත් බිම හැමතැනක්ම අව පැහැදන් වෙලා තියෙන හැමතැනකටම ක්ලෝරින් දාලා තියන්න. හරිම ලේසියෙන් මේ ටික ඉවත් කරගන්න පුළුවන්. ගොඩ වෙලා බ්‍රෂ් කර රස් කරන් අපි මේ අතුල්ලන්න ඕනේ නැහැ. හරි ලේසි. දැන් මම මේක දාලා පැය 5ක් විතර වෙනවා. ඒකේ හරියට මොකද වෙන්නේ කියලා බලමු. විම් මෙන්න මේ විම් එක පාවිච්චි කරන්නේ වෙන කිසි දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට ටයිල් ක්ලීනර්ස් පාවිච්චි කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. වොෂ්රූම් වල තියෙනවනේ ක්ලීන් කරන ඒවා පාවිච්චි කරන්න පුළුවන්. මම ඉස්සර පාවිච්චි කරා. හැබැයි දැන් මම කරන්නේ දැන් මම මේකෙන් තමයි ක්ලීන් කරන්න යන්නේ. එතකොට ලිප්ට ටික අතුල්ලන්න මම මේ වගේ චුටි ටවල්ස් තියෙන ඕන තරම් ගන්න. මේක හොඳ රෆ් සර්ෆේස් එකක් තියෙනවා මේකේ. මේක හොඳට අතුල්ලවහම කුණු යනවා. මම මේකෙන් තමයි ලිප්ට ටික සෝදලා දාන්න හදන්නේ. ටයිල් ක්ලීනර්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒවත් මගේ ගාව දැනට තියෙනවා. හැබැයි මට මේක ඊට වඩා ඉෆෙක්ටිව් කියලා හිතෙනවා. කාලයක් තිස්සේ මම කරගෙන ඉඳලා. පොඩි මේ හරියට පල්ලෙහාට ගොඩක් අවසහරලා තියෙනවා නම් මෙහෙම කරන්න. මේ වගේ ස්පොන්ජ් එකකට මේක ස්පොන්ජ් එකක් නම් නෙවෙයි. මට කියන්න තේරෙන්නේ නැති නම. මේ වගේ එකකට ක්ලෝරින් දාලා මික්ස් කරලා මේ විතර පිටියේ දාලා පැයක් එකමාරක් විතර තියලා සෝදලා අරින්න. මගේ මේ විත්ති වල එහෙම තද මේ පැල්ලන්නේ නැහැ. ඒ තද පැල්ලන්නේ නැති නිසා මට එහෙම මේ ක්ලෝරින් දාලා මික්ස් කරලා මේ විත්ති හොදන්න උනනවත් නැහැ. ඕගොල්ලෝ ගෙදර කහට යන්නේ අර බිමට කරා වගේම පොඩ අඩියක් තියෙනවා. ඒක මේ විදිහට මික්ස් කරලා හොඳට මේ විදිහට ක්ලෝරින් ගොඩක් පැල්ලන් යවන්නාට තම වලට හිටින විදිහට මේ විදිහට තියලා තියන්න පැය දෙකක් විතර. ටික ඔක්කොම කරාට පස්සේ තියෙන්නේ ළඟට සිමිට කොමඩ් එක. කොමඩ් එක සහ සිමිට ටික ඔයගොල්ලෝ වොෂ් කරන්න. මේක පාවිච්චි කරන්නේ විම් අද වෙනකන් කිසි ප්‍රශ්නයක් කරලා නැහැ. අවුරුදු 6ක් විතර වෙනවා. තාමත් හොඳ තත්ත්වයේ තියෙනවා. කිසි ප්‍රශ්නයක් කරලා නැහැ. එතකොට මිරර් එක සින්ක් එක කොමඩ් එක මේ කිනේවත් මේ විදිහටම සෝදලා හොඳට වොෂ් කරලා වතුර නැතිව සබන් ගතිය නැති වෙනකන් හොඳට හොදලා අරින්න ඕන.
shower. අර රූප කියලා තියෙන්නේ අපි අර අපේ ඇඟ මේ හොදා තිබෙන රූප කියලා කියන්නේ මම දන්නේ. මෙන්න මේ රූප එක තමයි. සාමාන්‍යයෙන් මේ ඉදිරියට ගියාම සීන් එකේ උඩ කොටස යන පිළිසුදුට තියෙනවා නේද? අපි සාමාන්‍යයෙන් ගෙවල් වල වොෂ්රූම් පාවිච්චි කරලා ගියාම මේ කොටස් වල මේ ක්ලීන් brush වලින් brush කරන්න එපා. පුළුවන් තරම් රෙදිම පාවිච්චි කරන්න. නැත්නම් මොකද ඒකේ surface එක හි මොනවද බිත්ති ටික සෝදගෙන ඉවරයි. ඊට අමතරව තියෙන සින්ක් එක, මිරර් එක, කමඩ් එක ඒ ටිකත් වොෂ් කරගෙන ඉවරයි. බිත්ති හොදන ගමන්ම ෂවර් එක මේ ඒ ඔක්කොම හෑන්ඩ් ෂවර් එකේ ඒ ඔක්කොම ටික හොදන්න ඕන. ඒ ටික ඔක්කොම කරගත්තට පස්සේ දැන් ඉතුරු වෙලා තියෙන්නේ ෆ්ලෝ එක. ෆ්ලෝ එක ටයිල් ක්ලීන් එකක් දාලා වොෂ් කරගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක ගොඩක් හොඳයි. ටයිල් ක්ලීන් යූස් කරන්නත් පුළුවන්. දැන් ඔයගොල්ලන්ට මතක ඇති බිමට දාලා තියෙන්නේ මොනවද? ක්ලෝරින් දාලා තියෙන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට ටයිල් ක්ලීන් එකකුත් මික්ස් කරලා බිම ඔක්කොම ෆ්ලෝ එක හොදලා දාන්න පුළුවන්. මතක තියාගන්න ක්ලෝරින් කියන එක නිතරම පාවිච්චි කරන්න හොඳ ද්‍රව්‍යයක් නෙවෙයි. ඔයගොල්ලෝ හිතන්නකෝ දවස් 2-3කට සැරයක් මේ වොෂ්රූම් එක ක්ලීන් කරනවා කියලා. ඒ හැම වතාවකම ක්ලෝරින් දාලා ක්ලීන් කරන්න යන්න එපා. මම මේ කතා කරන්නේ ඩීප් ක්ලීනින් එකක් ගැන. ඩීප් ක්ලීනින් එක සාමාන්‍යයෙන් මාස 4කට මාස 5කට මාස 6කට වගේ නෙවෙන්නේ. ඒ වගේ අවස්ථාවල් වලදී විතරක් ක්ලෝරින් පාවිච්චි කරන්න. හේතුව ක්ලෝරින් වලින් විෂ බීජ සේදුම් කාරකයක් විදිහට පාවිච්චි කරන්නේ. එතකොට යාට කුණු පැල්ලම්ද තව මොනවද කියලා අදාළ නැහැ. එයායි සර්ෆේස් එකේ තියෙන ගොඩාක් ඒවත් එක්ක රියැක්ට් කරලා ක්ලෝරින් ගොඩක් තියෙන කැලිකසලත් එක්ක කුණුත් එක්ක රියැක්ට් කරලා ඒ ටික එතනින් ඉවත් කරනවා. එතකොට අපි ටයිල් එකකට නිතරම ක්ලෝරින් දාන්න ගත්තාම වෙන්නේ ඒ ටිල් එකේ තියෙන සර්ෆේස් එකේ තියෙන මොනාරි ඩිසයින් එකක් තියෙනවා නම් එහෙම නැත්නම් ඒ ටයිල් එක ටිකක් ඩාර්ක් කලර් එකක් නම් ඒ කලර් එක ටික ටික ෆේඩ් වෙන්න ගන්නවා. ඉතින් ඒක නිසා ක්ලෝරින් කියන එක නිතරම දාන්න එපා. ඩීප් ක්ලීනින් අවස්ථාවකදී විතරක් පාවිච්චි කරන්න. හරි. ඊට පස්සේ දැන් ෆ්ලෝ එක හොඳට පිහදා මේ බ්‍රෂ් කරලා ටයිල් කැටේට බ්‍රෂ් කරන්න. කරලා ඉවරලා හොඳට වතුර ගහලා සම්පූර්ණයෙන්ම සබන් ගතිය නැති වෙනකම් වතුර දාලා සෝදගෙන අරින්න. දැන් ඕගොල්ලන්ගේ බාත්රූම් එකේ උඩ ඉඳන් බිත්ති ෂවර් තියෙනවා. එතකොට ටවල් හැන්ග් කරන ඒවා, ටූත් පේස්ට් දාන එක, සෝප් දාලා තියෙන එක, සින්ක් එක, මිරර් එක, කොමඩ් එක මේ ඔක්කොමත් ෆ්ලෝ එකත් ඔක්කොම ක්ලීන් කරලා ඉවරයි. දැන් මේ පාර්ට් එකට වෙනකන් හැමෝම කරනවා. එතනින් එහා පාර්ට් එක තමයි හරියට සිද්ධ වෙන්නේ නැත්තේ. ඉතින් ඒක ගැන තමයි විශේෂයෙන්ම කතා කරන්න ඕන. දැන් ඔය කියන දේවල් ටික හැමෝම කරනවනේ. ඔය ඊළාට පස්සේ මේ හැම තැනකම වතුර තියෙනවානේ. ඉතින් අපි ඉස්සෙල්ලම කරන්න ඕන ඒ වතුර තියෙන තැන් පිහද ගන්න ඕන. මුලින්ම මිරර් එක, ඊට පස්සේ සින්ක් එක, කොමඩ් එක, බිත්ති ඒ වෝල් ටික ඔක්කොම හොඳට වතුර නැති වෙනකන් හොඳට පිහදලා රෙන්න ඕන. සාමාන්‍යයෙන් මේ process එක වෙනකොට වතුර ටිකක් අඩු වෙලා තියෙන වතුර බහැලා මේ පොඩ්ඩක් අර රස දවල් වෙලාවක නම් අපි මේක කරන්නේ බිත්ති රත් වෙනකොට එහෙමම වතුර පොඩ්ඩක් අඩු වෙනවා. හැබැයි වතුර බින්දු රැඳිලා තියෙන්න බෑ මේවයි. හේතුව ඒ විදිහට වතුර රැඳුනම
ඒක වේලනවා වතුරත් එක්කම වේලුණාට පස්සේ අර සබන් වගේ අර මොකද කියන්නේ ෂයිනි ගතිය නැති වෙලා යනවා. ෂයිනි ගතියට තියෙන්නේ සබන් මේ පිපිල වගේ හිටින්න ගන්නවා. ඉතින් මේ හැම එකම හොඳට තෙත මාතු කරන්න පුළුවන් රෙදි බරිකකින් හොඳට හොදලා හොඳට පියදලා දාන්න ඕන. විශේෂයෙන් මිර එක, කොමඩ් එක, එතකොට සින්ක් එක මේ ඔක්කොම ඊට අමතරව වෝල්ස් ටික ඔක්කොම හොඳට පියදාලා දාන්න වතුර පොට්ටක්වත් රැඳෙන්නේ නැති වෙන. ඊට පස්සේ මේ වගේ හොඳ තෙත මාතු කරන්න පුළුවන් රෙදි අරගෙන මේ විදිහට සෝප් දාන එක, එතකොට මේ හැන් කරන එක හොඳට තෙත මාතු කරලා මේ විදිහට දාගන්න. මෙන්න මේ වීදුරු ඒ ඔක්කොම හොඳට පිහදා. ඊට පස්සේ මේ මම තියලා තියෙන මේ සෙන්ටඩ් කැන්වස් සුවඳට ඒවා මේ ඔක්කොම හොඳට වතුර නැති වෙනකම් පිහ ගන්න ඕන. මේක කරදරයි කියලා හිතේ ඕගොල්ලොන්ට මේ වැඩේ ඔක්කොම හොදලා ඉවර කරලා මහන්සි මේ වැඩේ පාවේ. හැබැයි ඕගොල්ලෝ ඩීප් ක්ලීනින් එකක් කරනවා නම් මේ ප්‍රොසෙස් එක මේ විදිහට වෙන්න ඕන. ඔගොල්ලෝ කරන්න ඕන ආයෙත් හොඳ පිරිසිදු රිදි කෑල්ලක් අරගෙන ඔගොල්ලෝ කැමති එක්ක ෆ්‍රැග්‍රන්ස් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් එසෙන්ෂියල් ඔයිල් එකක් වෙන්න පුළුවන්. මම බාත් รู ම් එකට එක කාලින් කාලෙට සුවඳ වෙනස් කරන හේතුව අපි එක ස්මෙල් එකකට හුරු වුණාම ඒක අපිට දැනෙන්නේ නැතුව යනවා ටික කාලයක් ගියාම. ඒක නිසා මම ඒ ෆ්‍රැග්‍රන්ස් එහෙම නැත්නම් එසෙන්ෂියල් ඔයිල් එක කාලින් කාලෙට පොඩ්ඩක් වෙනස් කරනවා. පිය දැම්මා, කොමඩ්ස් පිය දැම්මා, සින්ක් එක මේ හැම තැනක්ම පිය දැම්මනේ. ඒ විදිහටම අරකින් ආය හොඳට පිහදාලා දානවා. හොඳට ඒක කරන්න. ඊට පස්සේ ඒගොල්ලන්ට හරි සුවඳක් දැනෙයි. ඊළඟට අන්තිම කොටස තමයි මේ වගේම රෙද්දක් අරන් මම කලින් රෙද්දමයි ගන්නෙ මොකද මේකේ වතුර නැහැ වැඩිය. ඊට පස්සේ මම ගන්නවා එසෙන්ෂියල් ඔයිල් එකක්. මේක ඇවිල්ලා කුරුඳු සුවඳ මේ වේලක ගන්නෙ. මේක අරන් දැන් විශේෂයෙන් සින්ක් එක ගාව හොඳට මේ එසෙන්ෂියල් ඔයිල් වලින් මේ විදිහට ඉහළ ගන්න. මොකද හැම තැනකම බිත්තිවල අපි පිහදාගත්ත හැම තැනකටම මේ විදිහට ගොඩෝට මේ විදිහට මම සිනමන් ඔයිල් ටිකක් අරන් මේ කොමඩ් එක බ්‍රෂ් කරන කොමඩ් එකේ බ්‍රෂ් එකට මෙහෙම දානවා. අනිත් දේ තමයි බාත් รู ම් එකක් නිතරම හැඩි වෙන්න බලන්නේ වතුර රැඳෙනකොට. බාත් รู ම් එකේ ෆ්ලෝ එකේ වතුර රැඳෙන්න බාත් รู ම් එකක් හරි ඩර්ටි වෙන්න ගන්නවා. ඉතින් ඒකට අපිට තියෙන එකම සොලියුෂන් එක බිම එමෙතන ෆ්ලෝ එකේ වතුර නැති වෙන්න, වතුර රැඳෙන්නේ නැති වෙන්න පාවිච්චි කරන එක. ඒකට ඕගොල්ලොන්ට දේවල් කිහිපයක් කරන්න පුළුවන්. එකක් ඕගොල්ලෝ වොෂ් කරාට පස්සේ ක්ලීන් කරාට පස්සේ බාත් รู ම් එක හොඳට වතුර අදිනකකින් වතුර ඇදලා ජනෙල් ඔක්කොම ඇරලා දොරවල් ඇරලා තියන්න. එතකොට ඉක්මනින් ඒ ෆ්ලෝ එක මේ වෙට් ගතිය නැති වෙලා ඩ්‍රයි වෙලා යනවා. ඊට පස්සේ
බාත්රූම් එකෙන් එළියේ ඔයගොල්ලෝ බාත්රූම් එකට යන කොටස වෙනකම් කොටසක් තියෙනවනේ. අන්නේ කොටසේ ඕගොල්ලෝ හොඳට කකුලේ වතුර තියෙනවා නම් වතුර මඩ දූවිලි තියෙන ඒවා රැඳෙන විදිහේ රග් එහෙම නැත්නම් පාපිසි ඩෝමැට්ස් තියෙන්නේ. අන්න ඒ වගේ ඒවා කීපයක් එක ළඟ දාලා තියන්න. ඒ වගේ බර හොඳ කකුලේ තියෙන ජරාව ඔක්කොම ඇදලා ගන්න පුළුවන් විදිහේ හොඳ පාපිසි වර්ගයක්. බාලේව ගන්න එපා. වේදම් කරලා ගන්න එක එකපාර වේදම් කරලා හොඳ වර්ග එකක් ගන්න. බාලේව ගත්තාම වෙන්නේ තීරුම් ගන්න ටික දවසකින් විසි කරන්න ඕන. ඒකමයි බාත්රූම් එක ඇතුලේ සින්ක් එක ගාවත් ඔයගොල්ලන්ට පුළුවන් ඒ වගේ මැට් එකක් එහෙනම් රග් එකක් දාන්න. කොමඩ් එකටත් ඒ විදිහේ රග් එකක් තියන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට ෆොටෝ එකක් දාන්නම්. මේ වගේ රග්ස් තියෙනවා ගන්න. ලේඩි ජේ එකේ එහෙම තියෙනවා. මම උඩ බාත්රූම් එකේ නම් ඒව දාලා තියෙන්නේ. ඊට අමතරව දැන් මේ මගේ බාත්රූම් එක සාමාන්‍ය බාත්රූම් එකක් නේ. ඒකට මගේ බාත්රූම් එකේ ෂවර් ඒරියා එක කවර් වෙන විදිහේ මුකුත් ස්ලයිඩ්ස් මුකුත් නැහැ. ඒ නිසා මම පාවිච්චි කරලා තියෙනවා ෂවර් කර්ටන් එකක්. ඔයගොල්ලෝ දකින්න නැති වීඩියෝ එකේ මම පෙන්නන්න ෂවර් කර්ටන් එකක් පාවිච්චි කරලා තියෙනවා. මම මේ ෂවර් කර්ටන් එක ගත්තේ ලේඩි ජේ එකේ. හැබැයි ඒක ඒ දාන හැන් කරන මේ අර කොටසේ බාර් එක නම් ඒකේ තිබුණේ නැහැ. මම වෙනම දරාස් එකෙන් තමයි ගෙන්නුවේ. ඉතින් ඒ වගේ බාර් එකකට අර වගේ ෂවර් කර්ටන් එකක් දාලා තියන්න. එතකොට ඒ ෂවර් කර්ටන් එකෙන් එහා පැත්තේ අපි නානවා නම් වොෂ් කරනවා මොකක් හරි ඇඟ සෝදනවා නම් මොනවම හරි කරනවා නම් අවශ්‍ය අර ෂවර් කර්ටන් එක හොඳට වහලා ඒ ටික කරන්න. එතකොට එතනින් එහාට වතුර විසි වෙන්නේ නැහැ. අපි පාවිච්චි කරන සින්ක් ඒරියා එකටවත් කොමඩ් එක තියෙන හරියටවත් වතුර එන්නේ නැහැ. මේක මට ගොඩාක් හොඳ සොලියුෂන් එකක් වුණා. එතකොට ඔයගොල්ලෝ මේ ෂවර් කර්ටන් එක දාද්දි පුළුවන් තරම් බිම පොළව ගෑවෙන මට්ටමටම ෂවර් කර්ටන් එක දාගන්න. එතකොට ෂවර් එකේ අපි ෂවර් කරද්දී වතුර ටික ඔක්කොම බේරිලා ඒ කර්ටන් එකෙන් බේරිලා බිමට වැටෙනවා. එතනින් එහා පැත්තට වතුර එන්නේ නැහැ. ඉතින් එතනම අපේ ෂවර් හැන් කරන එක එතනින්ම අපි පිහදාගෙන එළියට එන්න ඕන. එතකොට අර වතුර වැඩිපුර අපි පාවිච්චි කරන බාත්රූම් එකේ අනිත් තැන් වලට වතුර යන එක වළකිනවා. ඒක ගොඩාක් හොඳ ක්‍රමයක් මට අනුව. ඉතින් ඕක තමයි මගේ ටිප්ස්. බාත්රූම් එක නිතරම හැඩි වෙන්නේ නැති වෙන්න, වෙට් වෙන්නේ නැති වෙන්න කරන දේවල්. නිතරම බාත්රූම් එක පාවිච්චි කරලා එනකොට පුළුවන් තරම් වතුර ටික අදින්න ස්ලයිඩ් අර තියෙන වතුර අදිනවා ඒකකින් අදින්න. ඊට පස්සේ කර්ටන් මේ ෂවර් කර්ටන් එකක් දාලා තියන්න. එතකොට බාත්රූම් එකට යන හැමෝටම පුරුදු කරලා තියන්න. වොෂ් රූම් එකට ගිහිල්ලා ෂවර් එකක් දානවා නම් ඒ කර්ටන් එකෙන් සම්පූර්ණයෙන් වහගන්න. එතකොට ඒ වතුර ටික ආයෙ මෙහාට එන්නේ නැහැ. වතුර හරිම අඩු ප්‍රමාණයක් තමයි අර අනිත් ඒරියාස් වල රැඳෙන්නේ. ඔය දේවල් ටික තමයි මට කියන්න ඕනුනේ. තව මොකුත් මට මම ඔක්කොම කිව්වා. මම හිතන විදිහට බාත්රූම් එක මේ විදිහට ඔයගොල්ලෝ ක්ලීන් කරලා බලන්න. සාමාන්‍යයෙන් ටික කාලයක් යනකම් බාත්රූම් එක කියලා කියන්නේ නිතරම හැදි වෙන තැනක්. ඒක අපිට කොහොමද නවත්තන්න අමාරුයි. අර අපිට හැමතිස්සෙම ඩීප් ක්ලීනින් වලට යන්න බැහැනේ. එතකොට පුළුවන් හැම වෙලාවකම අපිට බිම තමයි අර ෆ්ලෝ එක තමයි පොඩ්ඩක් මේ මඩ වෙන්න එහෙම බලන්නේ. ඒ ටිකට තමයි මම මේ ටිප්ස් ටික කිව්වේ. වතුර ටික අදින්න, පිහදාන්න, බිම පිහදාන්න. ඒ ටික මට තව දෙයක් කියන්න. බාත්රූම් එක තව හැඩි වෙන්න හේතුවක් තමයි අනවශ්‍ය විදිහට බඩු පුරව ගන්න එක. බාත්රූම් එක අර වොෂ් මේ ක්ලීන් කරන්න, බිම බ්‍රෂ් කරන්න, ඒ පාවිච්චි කරන මේ ඒ හැම දෙයක්ම ඔයගොල්ලෝ ඕගනයිසර් එකක දාලා තියාගන්න. ඕගනයිසර් එකක් පාවිච්චි කරන්න. ඔයගොල්ලෝ දකින්න නැති මගේ ඕගනයිසර් එක කොයි වගේද කියලා. මේ අර පොලේ අපේ අම්මලා පොලේ ගෙනියන අර තියෙන ප්ලාස්ටික් මලු අන්න ඒ වගේ එකක් තමයි මගේ ඕගනයිසර් එක. ඒක මට හරි ලේසි. මේ උඩ බාත්රූම් එකට පල්ලෙහා බාත්රූම් එකට දෙකටම පාවිච්චි කරන්න එක. ඒකේ තමයි ඔක්කොම බ්‍රෂ් වර්ග තියෙන්නේ, ස්පොන්ජ් වර්ග තියෙන්නේ, චුටි ටවල්ස් තියෙනවා. එතකොට මම අර පිහදාන පාවිච්චි කරන මම මේස් බැනියම් වගේ මැටීරියල් එකේ රෙදි ටික තියෙනවා. ඒ ඔක්කොම දාගෙන තියාගෙන ඉන්නේ එකේ. එසෙන්ෂියල් ඔයිල් පවා ඔක්කොම ඒකේ තියෙන්නේ. ඊට අමතරව අර ෆ්ලෝ එක මේ බ්‍රෂ් කරන මම ඉතින් තියෙන නම දන්නේ නැහැ. ඒක එතකොට ස්ලයිඩ් අර වතුර අදින එක ඒව ඔක්කොම ගෙදර එක කොනක එක තැනක් තියාගන්න එක ඒරියා එකක්. ඒ කොටසේ තමයි මේ ක්ලීනින් බඩු තියන්නේ කියලා. බාත්රූම් එක ඇතුලේ ඒව තියාගන්න එපා. සමහර දේවල්වලට ගියාම අපි දකිනවා මොප් එක ඒ බ්‍රෂ් කරන කොසු ඒ හැම එකම බාත්රූම් එකේ මුල්ලේ තියෙනවා. ඒවයි හූනෝ ඉන්නවා, කැරපොත් ඉන්නවා, ගෙම්බෝ ඉන්නවා. ඒ කියන්නේ මේ බාත්රූම් එක නිතරම වතුර තියෙන තරන්නේ ඒ වගේ තැන්වල සත්තු රැඳෙනවා. ඉතින් විෂ සහිත සර්පයෝ පවා ඔය ඇස්සේ ඉන්න පුළුවන්. ඒක නිසා පුළුවන් තරම් මේ බාත්රූම් එකේ කිසිම දෙයක් තියාගන්න එපා. මම කියන්නේ ක්ලීන් කරන දේවල්.
ඊට අමතරව ඔයගොල්ලෝගේ ෂැම්පූ අනම්මනම් තියෙන ඒවා ඒකට පොඩි ඕගනයිස් එකක් තියාගන්න. ඒ ඕගනයිස් එක ඇතුලේ සෝප්ස් වර්ග ඔයගොල්ලෝගේ මොන හරි ස්කින් කෙයා කරන ඒවා තියෙනවා. මේ ඔක්කොම ඒ ඕගනයිස් එක ඇතුලේ තියාගන්න. අපිට ඕන වෙලාවට ඔක්කොම අයින් කරන්න පුළුවන් එකපාරින්. ඉතින් ඒ විදිහට කරලා බලන්න. හරිම නීට් ඇන්ඩ් ක්ලීන්. එතකොට අනවශ්‍ය දේවල් පුරව ගන්න එපා. රෙදි කෑලි අනම්මනම් තියාගන්න එපා. බාත් รู එක කියලා කියන්නේ අපේ ගෙදර කුණු ගොඩ ගහන තැනක් නෙවෙයි. ඉතින් ඕනම ගෙදරක මම දකින දෙයක් තමයි ගියක් වුණාන් පස්සේ පොඩි ළමයි ඉන්නකොට ගියක් පැහැදිලිව පිරිසිදු තියාගන්න දැන් මේ පේනවනේ. ඊට පස්සේ හැම තැනකම ඇඳලා තියෙනවා අපි බබල් පිළිවෙලකට තියාගන්න අමාරුයි. හැබැයි ගෙදරක කිචන් එක සහ බාත් รู එක කියන දෙක පිළිවෙලට පිරිසිදුව තියෙන්න ඕන. ඉතින් මම කොහේ හරි ගෙදරක බාත් รู එකට යනකොට ඒක මට වෙලා තියෙනකොට මම කැමති නැත්තම් මගේ ගෙදරට එන කෙනෙකුත් ඒ විදිහට බාත් รู එක අපිරිසිදු වෙන යන්න කැමති වෙන්නේ නැහැ. ඒක නිසා පුළුවන් තරම් අර බාත් รู එක සහ කිචන් එක හොඳ පිරිසිදුට තියාගන්න ඕන. මම මේ ක්ලිප්ස් දීපු ක්ලිප්ස් ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා මම හිතනවා. ඔයගොල්ලන්ට මීට වැඩි අයිඩියාස් තියෙනවා නම් මෙන්න මේ විදිහට කරොත් මෙච්චර ලොකු ප්‍රොසෙස් එකකින් මේ දේවල් කරන්න ඕනේ නැහැ කියලා හිතනවා නම් ක්ලීන් කරන්න ගන්න අයිටම්ස්, ක්ලීන් කරන්න ගන්න පාවිච්චි කරන කෙමිකල්ස් මොනවා හරි තියෙනවා නම් ඒ ගැනත් මට දැනුවත් කරන්න. ඊට පස්සේ ආයි කියන්න ඕන දෙයක්. දැන් අපි අර ක්ලීන් කරන්න ගන්න එක ස්පොන්ජ් වර්ග, පොඩි නැපීස්, එතකොට ටවල් කෑලි, ඒව මේවා තිබුණේ. ඒ ඔක්කොම ටික මට මේ වීඩියෝ කරන්න බැරුණා. ඒ ඔක්කොම හොඳට හොදලා ක්ලෝරොක්ස් තියෙනවනේ. ක්ලෝරොක්ස් ටිකක් වතුරට දාලා ඒ ක්ලෝරොක්ස් දාපු ඒ භාජනයේට මේ ටික දාලා විනාඩි 10ක් 15ක් තියන්න. ඔයගොල්ලෝ මොප් කරාට පස්සෙත් මම ක්ලීනින් වීඩියෝ එකේදී කිව්ව කලින් එකේදී මොප් එකත් අර විදිහට හොඳට වොෂ් කරලා හොඳට හොදලා ඒකේ මේ සෝප් ගතිය නැති වෙනකම් සෝදන්න ඕන. එහෙම මේ සේදුවේ නැති වුණාම පස්සේ තමයි අර මොප් වලින් ගඳ එන්නේ. අර මොප් කරාට පස්සේ අමුතු ස්මෙල් එකක් එන්නේ එතකොට. ඒ නිසා හොඳට හොදලා ඒකේ සෝප් ගතිය ඔක්කොම නැති වෙනකම් හොඳට හොදලා අරලා ආයෙ ක්ලෝරොක්ස් දාපු භාජනයක වතුර ක්ලෝරොක්ස් දිය කරපු භාජනයකට දාලා විනාඩි 10ක් විතර තියලා හොඳ තද අවුවේ වේල ගන්න. ඊළඟ ඩීප් ක්ලීනින් එකට කලින්. එහෙම කරලා තියාගන්න. ඊට පස්සේ හරි ලේසි ඔයගොල්ලෝගේ ක්ලීනින් වැඩවලට අර කිව්වත් වගේ ඔයගොල්ලෝ ඕගනයිස් එකක් තියාගන්න. බාත් รู ක්ලීන් කරන්න. එතකොට ඔයගොල්ලෝ මේ ගෙදර ක්ලීන් කරන ඒවාට ඔක්කොටම මම තියාගෙන ඉන්නේ එකම එක ඕගනයිස් එකක්. අර මං කිව්වේ පොලේ ගෙනියන බෑග් එකක් වගේ ප්ලාස්ටික් බෑග් එකේ ඒකේ තමයි මගේ ඔක්කොම ක්ලීනින් අයිටම්ස් තියෙන්නේ. ඒකේ තමයි අවශ්‍ය කරන රෙදි කෑලි වල ඉඳලා ඔක්කොම ග්ලාස් ක්ලීනර්ස්, ක්ලෝරින්, එතකොට ටයිල් ක්ලීනර්ස්, කොමඩ් ක්ලීනර්ස් ඒ ඔක්කොම දේවල් ටික මම තියලා තියෙන්නේ ඒකේ. ඊට අමතරව මකුළු දැල් කඩන එක, කොස්ස, මොප් එක, බාත් รู එකේ ෆ්ලෝ එක බ්‍රෂ් කරන බ්‍රෂ් එක, එතකොට අර වතුර අදින එක, ඒ ඔක්කොම මම ගෙදර එක තැනක වැඩි පේන්නේ නැති තැනක පිරිසිදුව තියලා තියෙනවා. එහෙම ඔයගොල්ලෝ වෙන් කරලා තියාගන්න ඒතැන්. එහෙම නැතුව හැම තැනකම අහුමුළු වල මේ හැම දොර අස්සකම මේ කොසු මොප් ඒව තියන්න එපා. ඒ වගේ එහෙම තියෙනකොට තමයි ගොඩක් වෙලාවට හුණු, කැරපොත්තෝ, මකුළුවෝ නැති සත්තු ඔක්කොම ගෙට රිංග ගන්න. ඉතින් මේ ගෙදර බඩු අඩුවෙන් තියාගන්න. අම්ම කෙනෙක් නම් ඔයා බිසි හවුස් වයිෆ් කෙනෙක් නම් ඔයාට ගෙදර උදව්වට සර්වන්ට් කෙනෙක් නැත්නම් ගෙදර වෙන කිසිම කෙනෙක් උදව්වට නැත්නම් ඔයා තනියෙන් ඉන්න හැමදේම කරන්නේ පුළුවන් තරම් ගෙදර බඩු අඩුවෙන් තියාගන්න. ක්ලීන් කරන අයිටම්ස් තියාගන්න වෙනම තැනක් තියාගන්න. ඕගනයිස් එකක් පාවිච්චි කරන්න. පුංචි දේවල් වලින් ගොඩක් අපේ කාලයයි මහන්සියයි ඉතුරු වෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ පුංචි දෙයක් හරි ගන්න ඇති කියලා. කමෙන්ට් එකක් දාන්න කලින් වීඩියෝ එකට වගේම ඒ කමෙන්ට්ස් වලින් තමයි ඇත්තටම මම මොටිවේට් වෙන්නේ. මට තවත් වීඩියෝස් ඔයගොල්ලන්ට ගේන්න හිතෙන්නේ. මීට වඩා එක්ස්පර්ට් නැති මම කියන්නේ මම මේ කරන විදිහට වඩා මීට වඩා හොඳ ඉෆෙක්ටිව් විදිහට ක්ලීන් මෙතඩ්ස් ෆලෝ කරන කට්ටිය ඇති. ඒ කට්ටිය අනිවාර්යයෙන්ම මටත් ලේසි වෙන්න ඔයගොල්ලෝගේ ක්‍රම ඔයාලගේ ටිප්ස් මට කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒක ගොඩක් වටිනවා. මම හිතන්නේ මටත් ඒ වගේම මේ වීඩියෝ එක බලන කමෙන්ට්ස් බලන අනිත් අයටත් ඒක ප්‍රයෝජනවත් වෙයි. එහෙනම් ගොඩාක් ස්තුතියි.